කොල්ල ගොඩක් වෙලාට ආදරයට කියන්නේ දහසක් වනවල් මැද්දේ මං ඔයාව හෙව්වා කියලා. ඔය තරම් බොරුවක් ඇත්තටම මගේ ජීවිතේ ඔය කොල්ලෝ ඔය කියන තරම් බොරුවක් මම නම් අහලා නැහැ ඇත්තටම. හරිද මම කියන්නේ මම කියන්නේ ආදරේ ඇති වෙන්නේ මේ මල් මැද්දේ හොය ඉන්න අවශ්‍යතාවයක් නෑ ඇත්තටම. ඒක පතාගෙන එන එකක් නෙමෙයි. ඒක පතන් ඉන්න උතාගෙන යන්න එහෙම බෑ. එහෙම එකක් නෑ. ඔයා කොච්චර ආදරේ වෙලා කොච්චර ඇටච් වුණත් ඕනම කෙනෙක්ට එතනින් එහාට සමහර වෙලාවට ඒක සක්සස් වෙන්නේ නැහැ ගීත්. ඒක හරි සරලයි මේ ජීවිත. හරි සරල විදිහට සරලව හිතන්න. මේ ගෑණියෝ මට හරි යනවා නම් හරි ඕකේ ඉන්නම් මම පවුල් කාගෙන අවුරුදු 20ක් කරේ. හැබැයි ඉතින් කරලා බලන්න වෙනවා නැත්තම් දන්නේ නැහැ. කෙල්ලෝ වනමල්ද එහෙම නැත්තම් හොඳ මල්ද? කෙල්ලෝ වදමල්. ගොඩක් වෙලාට වදමල් කියලා කියන්නේ වද දෙන හින්දාද? එහෙම නැත්තම් එකට ඇලෙන හින්දාද? එකට ඇලෙන කෙල්ලෝ ඉතින් ආදරේ ගොඩාක් හොයන්නේ ගෑනු කෙල්ලන්ට ගැහණී කියන කෙනාට හරියට ආදරේ ඕනි හරියට ඇටෙන්ෂන් ඕනි. ඉතින් වදමල් කියලා කියන්නේ ඉතින් සමහර කෙල්ලෝ හරි වාත. සමහර කොල්ලන්ට පව් ඉතින් සමහර කොල්ලෝ එයා ඉතින් හිතුවාම ඉතින් ඇත්තටම දුකයි. ඉතින් එහෙම වුණාම ඉතින් සමහරලාට වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් ඉතින් වාත නොවි වද නොවි ඉන්න. ඒක හරියට හිත ඒ කියන්නේ ඒක හිතින්ම හදාගන්න ඕන එකක්. ඒක හරි සක්සස්. එතකොට ආදරේ ගොඩාක් ලැබෙනවා එහෙම. හැම එකකටම ඕකේ එක දීලා පස්සේ හිමීට තේරුම් කරලා දීලා මේක මෙතනදී මම කැමති වුන්නේ නැහැ. මට මේක කරනවට මේක මේ ඔයා මේ අද මේ වෙලාවේ යන්න එපා පුළුවන්. ඒක ආදරෙත් එක්ක ගොඩ නැගෙන දෙයක්. ඒක තේරුම් අරගෙන කියා ගන්න පුළුවන් නම් දෙපැත්තටම හරි සක්සස් ඉතින්.